ඔයාලට කොහොමද ඔක්කොම හොඳින් ඉන්නේ කියලා විශ්වාස කරනවා. මම අද මස් දාලා මස් කරියක් හැදුවා. අද වීඩියෝ එකක් ගන්න වෙලාවක් නැහැ. ඒකට සමා වෙන්න. ඒ මොකද අද සිකුරාදා ටිකක් වැඩ වැඩි. ළමයිට වෙනම කන්න හදන්න ඕනේ, අපිට වෙනම කන්න හදන්න ඕනේ. ඊට පස්සේ හරියට උදේට කන්න හදන්න ඕනේ. ඒකෙන්ද අද චුට්ටක් වැඩ වැඩි වුණා. මම මස් කරිය ලිපේ මේ මස් වතුර තැම්බෙන්න තියලා රයිස් කුකර් එකට මේ කුකර් එකට දාලා තමයි ඊටු වැඩ ටික ඔක්කොම කරගත්තේ. ඊට පස්සේ ලුණු අමිරි සේව් කියන ගමන් ටෙම්පරාදු කෙරුවා. මස් ඉස්සර තම්බුවා. හොඳට හොදලා ලුණු මුකුත් දාන්න නැතුව වතුර විතරක් දාලා කුකර් එකට දාලා තැම්බුවා. තම්බලා ඉවර වෙලා හොඳට ලුණු සුදු ලුණු ඉඟුරු ඔක්කොම දාලා හොඳට ටෙම්පරාදු කරුවා. ඒකලා ගම්මිරිස් කුඩු ටිකක් මේ මිරිස් කුඩු රසර මිරිස් කුඩු ටිකක් ඊට පස්සේ පහේ කුඩු ගෙදර හදාගන්න ඔක්කොම ටෙම්පරාදු කරලා තමයි පස්සේ දැම්මා මේ මාස් ටික තඹපු මාස් ටික ඒ වතුර ටිකත් එක්ක තැම්බෙන්න ඇරියා. ඒ ඇරලා ඉවර වෙලා ෆ්‍රෙෂ් මිල්ක් චුට්ටක් දැම්මා. මම කෝප කාලක් විතර වගේ දැම්මා. මේ කුකින් ක්‍රීම් දාන්න නැතුව ෆ්‍රෙෂ් මිල්ක් හොඳයිනේ. කුකින් ක්‍රීම් වලට ලෙඩ වැඩිනේ. ඒකින්ද මම ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් දැම්මා. මේ දාලා තමයි අරගෙන තමයි මේ තියෙන්නේ. මම ඔයාලට වීඩියෝ එකක් ගන්න වෙලාවක් තිබුණේ නෑ අද. ඒකින්ද තමයි මම මේ දැන් වීඩියෝ එකක් ගන්නෙ කණ්ඩ කලින්. මම වැඩියෙන් සුදු ලුණු දැම්මා. මේ පොතු අරින්න නැතුව සුදු ලුණු තියනවා. මේ බලන්න ගෙඩිය පිටින්ම දැම්මා. ඉස්සලා සුදු ලුණු දැම්මා. මේව පොතු අරින්න නැතුව ගෙඩිය පිටින්ම හොඳට හොදලා දැම්මා. බත් එක කණ්ඩ කියලා. මම තමයි ඉතින් කන්න වෙන කවුරුත් සුදු ලුණු කන්නේ. සුදු ලුණු කෝකටත් හොඳයි නේ. ඉතින් ඒක එහෙම. ඉතින් ඔයාලත් මේව හදා ගන්නවා නම් සුදු බත් කන්නත් හොඳයි. රොටි මෙහි අරාබි රොටි කනවා නම් එහෙ රොටි කන්නත් හොඳයි. ඕන දෙයකට හොඳයි හදාගන්න. රසට තියෙනවා. ලුණු එම තමුන්ට ඕන විදියට ලුණු සැර හදාගන්න. පොසත් ඇවිල්ලා කෑ ගහනවා. ඒකට ගණන් ගන්න එපා. එයාගේ පැටියත් එක්කම ඇවිල්ලා මේ කණ්ඩ ඉල්ලනවා. කෑමේ සුවඳ වැදිලා ඉල්ලනවා. ඉතින් තාම දුන්නේ නෑ කණ්ඩ. අද කොහොමත් ඉතින් සිකුරාදා සෙනසුරාදා කියන්නේ චුට්ටක් වැඩ වැඩි දවසක්. ඒකින්ද ගෙදරටවත් ළමයි එක්කවත් තාම කතා කරුවේ නෑ. කතා කරන්න වෙලාවක් තිබුණ නැති නිසා අවසවත් එයාලා ඔක්කොම එළියට ගියාම හරි ගන්නවා. එක කෑම එකක් ගිහින් දුන්නාම රොටි එක්කෙනෙකුට එක කෑල්ලක් ගිහින් දෙනවා. ආයෙ එක්කෙනෙකුට එක දෙයට ඒවා ඉතින් කියලා වැඩක් නෑ. කතා කරලා වැඩක් නෑ. ඉතින් අරාබි ගොල්ලෝ වැඩ කරන හැමෝම දන්නවා. අපේ අය හැමෝම දන්නවා. අපේ අය පිටයි කියලා නෑ. ඉතින් හැමෝම මේ රටවල වලට ආවට පස්සේ හැමෝම දන්නවා විඳින දුක. ඒවා ඉතින් මොනවා කරන්නද? අපේ පවුල ජීවත් කරන්න ඉතින් අපි හැමදේම කරනවා. ඒවා එහෙම තමයි නේද? ඔයාලට අපිට කියලා වෙනසක් නැහැ. ඉතින් හැමෝටම මම මේ ගෙදර දැන් අවුරුදු 13. ඔක්කොම ඉතින් එකයි. ඔයාලා අපි කියලා වෙනසක් නැහැ. මම තව කෑවේ නෑ. කණ්ඩ කියලා හදන්නේ. ඒ කණ්ඩ කලින් තමයි මම ඔයාලට වීඩියෝ එකක් ගත්තේ. පෙන්නන්න මේකට උඩට රසයි අර කිස්බරා කොළ ටිකක් හරි බකදොනිස් කොළ ටිකක් හරි දැම්මා නම් ඒව කපලා හොදලා කපලා වේලන්න වෙලාවක් දාන්න වෙලාවක් නෑ. මම හිමම ගත්තා. අරගෙන ඉවර වෙලා තමයි මම මේ පොඩි වීඩියෝ එකක් ගත්තේ ඔයාලට පෙන්නන්න. අරේලාට කණ්ඩ මම මේ ලැහැම් මැපරුම් දාලා විනාඩියක් ඉන්නකෝ මම ඒක පෙන්නන්නම්. එයාලට අලගෙඩියක් දාලා මේ ළමයිගේ මස් එකෙන් ටිකක් අරගෙන හැදුවා. මේ ළමයිට ගෙනාවෝ නම් තමයි අපිට කියලා මස් ගෙනත් දෙන්නේ. අපිට කුකුල්ලෝ විතරයි ගෙනත් දෙන්නේ. ඒ වුණාට ඉතින් මම මේ මස් කෑලි ටිකක් ගත්තා. බලන්නකෝ මම මේක වහන්නම්. මේ බලන්නකෝ මම එයාලට අල දාලා මේ එයාලා රොටි තමයි වැඩිපුරම කන්නේ. බතුත් කනවා. අර පිලිපීනි එකන කනවා. කෙනියාව එක්කනත් බත් කනවා. ඉතියෝපියා එක්කනත් කනවා. ඔක්කොමලා අපි බත් කනවා දවල්ට. සමහරක් වෙලාවට මේක රසයි මේ මං අල ගෙඩියක් දාලා ලුණු අමිරිස් හොඳට ටෙම්පරාදු කරලා තමයි මේ මස් දාලා ඔක්කොම කරලා තමයි මේ තියෙන්නේ. මේක රොටි කන්නත් හොඳයි. බත් කන්නත් හොඳයි. ඉතින් බත් කනවා එයාලා. මම මේ මස් මේ පොඩිවට කරලා තියෙන හින්දා කන්නේ. ඒකින්ද මම කරපඩේ අරකින් ඒකේ මස් කෑලි ටිකක් අරගෙන සැරට හදාගත්තා මට. අරේලා මේක කනවා. මේක සැර නෑ. ගම්මිරිස් කුඩුයි ලුණු කුඩුයි ගෙදර පහ හදාගත්තේ පහේ කුඩුයි විතරයි මේකේ තියෙන්නේ. මේකට මොකුත් නෑ. අරක වගේ ගම්මිරිස් කුඩු මේ අරකට වගේ මිරිස් කුඩු වනම්ම නම් මොකුත් දාලා නෑ. කහ කුඩු ටිකක් දැම්මම
කහ කුඩුයි ගෙදර හදාගත්තේ පහේ කුඩුයි ලුණුයි ගම්මිරිසුයි විතරයි. ඒ මොකද එයාලට සැරට කන්න බැරි හින්දා. මේක ඉතින් මම හැමදාම මාසෙකට එකපාරක් දෙපාරක් විතර මෙහෙම හදනවා. අල දාලා හදනවා. එතකොට පිය කුඩු දාලා මේ විදිහට හදනවා. කුකුල්ල පුංචිවට කපලා අරන් මේ විදිහට මල දාලා හදනවා. හදනවා ඉතින් මම හැමදාම ඉතින් මොනවා හරි කන්න එපා. ඒකින්ද හදනවා. එයාලත් කන්නකො හදාගෙන. හරි රසයි. මේක රස අරාබි රොටි වලට තමයි බත් වලට වැඩි. අපි ඉතින් සැරට කන්න ඕන හින්දා අපි සැරට මට වෙනම මම හදා ගන්නවා. සැරට ඕන හින්දා. ෆෝන් එක මන් දන්නේ වීඩියෝ කරන්නත් බෑ. උයන වෙලාවේ වීඩියෝ කරන්න තිබ්බනම් හොඳයි. ඉතින් උයාගත්ත උයන වෙලාවේ හරියට වීඩියෝ කරගන්න බැරි වුණා. ඒක තමයි මම මේ උයල ඉවර වෙලා මොනවද දාන්නේ කොහොමද උයාගන්නේ කියලා වීඩියෝ එකක් අරගෙන සම්පූර්ණ විස්තරය කීවේ. එහෙමනම් ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙන්න. ඔයාලා ඔක්කොටම අල්ලා දෙයියන්ගේ පිහිටයි පරිස්සමින් ඉන්න.